හරිද ඊට පස්සේ දැන් රූල් කරගන්න කොටස කලින් වීඩියෝ එකේ තියෙන. ඒතර රූල් කරගත්තට පස්සේ පුතේ අපි ගාන හදන්න පටන් ගමු. හරිද? ඒතර ගාන හදනකොට මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලා තියෙන ගැළපිලි ටික රයිට් නැත්නම් ඇඩ්ජස්ට්මන්ට්ස් ටික පොඩ්ඩක් බලලා තමයි ගාන හදන්න මුල ඉඳලා එන්නේ. හරි අපි ශේෂ පිරික්සුමට එන්නේ අපේ ට්‍රයල් බැලන්ස් එකට එන්නේ ඉස්සෙල්ලා ගිහිල්ලා ඇඩ්ජස්ට්මන්ට්ස් ටික බලලා නැත්නම් ඇඩිෂනල් ඉන්ෆර්මේෂන්ස් ටික බලලා. හරි එහෙනම් මම දැන් ඇඩිෂනල් ඉන්ෆර්මේෂන්ස් ගිහිල්ලා බලනවා. ඒකේ තියෙන 1000 rupees තමයි දීලා තියෙන්නේ. ඒ කියන ඇඩිෂනල් ඉන්ෆර්මේෂන් එක පළවෙනි එකෙන් තියෙන්නේ පුතා stock as of 31st March 2024 at cost 175. ඒ කියන්නේ පිරිවැය අවසාන තොගයේ පිරිවැය දීලා තියෙනවා 175යි කියලා. හරි. ඒතර ගැළපිලි ටික අපි ඉස්සෙල්ලාම මේ අපේ ඉන්ෆර්මේෂන් මේ ඇතුලේ මේ ශේෂපත්‍රයට සහ ලාභාලාභ ප්‍රකාශයට රයිට් අපි පොඩ්ඩක් ගලපගෙන ඉන්න ඕනි. නැත්තම් අපිට මේකේ ඉන්ෆර්මේෂන් දාද්දි අපි මේ ඇඩ්ජස්ට්මන්ට්ස් කරලා තමයි ඒ ගලපලා තමයි මේව ඇතුළට දාන්න ඕනේ ඒ නිසා. හරිද? එතකොට ස්ටොක් එක දීලා තියෙනවා අවසාන තොගේ. අවසාන තොගේ එන්නේ කොහෙටද කියලා ඕගලන්ට පේනවා profit and loss statement එකේ closing stock එක අපිට දාන්න තැනක් තියෙනවා. විකුණුම් පිරිවැය හොයද්දි. හරි විකුණුම් පිරිවැය හොයද්දී අපි අවසාන තොගේ දාන්න එපා පුතේ. තේරුණාද? ඒ නිසා මම අවසාන තොගය දෙවෙනි තීරුවේ ලියා ගන්නවා 175යි කියලා. හරි. ඊට පස්සේ අවසාන තොගය ශේෂ පත්‍රේ නැත්නම් ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂල් පොසිෂන් වල කොහෙටද යන්නේ? මේක ජංගම වත්කම. එහෙනම් මම මෙතන ලියනවා. හරි ජංගම වත්කම ප්‍රධාන ජංගම වත්කම තමයි ස්ටොක් කියන්නේ. එහෙනම් මම ක්ලෝසිං ස්ටොක් කියලා ලියනවා. ක්ලෝසිං ස්ටොක් හරි 175යි. මම ඒක දෙවෙනි තීරුවේ ලියා ගන්න. මොකද මම මෙතන ඉස්සරහා මේ ඔය ණය ගැතියෝ එහෙම ඒගොල්ලන්ගෙන් අඩමාන ණය අඩු කරලා එහෙම දාන්න තියෙනවා. ඒ ටිකට පළවෙනි තීරුව තියාගෙන කෙලින්ම දෙවෙනි තීරුවට තමයි ක්ලෝසිං ස්ටොක් එක දාන්නේ. හරි? ඊට පස්සේ මේ ටික ඔක්කොම එකතු කරලා මට තුන්වෙනි තීරුවට පස්සේ ගෙනියන්න පුළුවන්. ඒකයි මේ රූල් තීරු තුනක් තියාගෙන ඉන්නේ රයිට්. හරි. ක්ලෝසිං ස්ටොක් එක ලියාගත්තා. ඊළඟට දැන් තේරුණානේ පුතා ඔයාලට මෙතන කිසි දෙයක් හදන්නේ නැහැ ගණන්. නේද? මෙතන දැන් මම ගානක් හැදුවේ නැහැ. රයිට්? මම මොකද්ද කරේ? ජස්ට් ලියාගත්ත විතරයි. නේද? මම ජස්ට් ලියාගත්ත මෙතන ක්ලෝසිං ස්ටොක් එක කියලා ජංගමවත්කම් වල ලිව්වා. අපේ ආදායම් වියදම් ප්‍රකාශයේ නැත්නම් ලාභාලාභ ප්‍රකාශනේ මේ ක්ලෝසිං ස්ටොක් කියන තැන 175 ලියාගත්තා. දැන් මේකට ඔයගොල්ලන්ට ලකුණුකුයි මෙතනට ලකුණුකුයි ලකුණු දෙකක් හම්බ වෙනවා. තේරුණාද? හරියට මේක ලියනවාට ලකුණු දෙකක් හම්බ වෙනවා. තේරුණාද? ඒ නිසා මේක ලකුණු ඔයගොල්ලන්ට earn කරගන්න පුළුවන්. තේරුණාද? ලකුණු එකින් එක earn කරගන්න පුළුවන්. ඊළඟ ගැළපිල්ල බලන්න. right sorry for the disturbance මේ හරිද පුතේ එතකොට මෙතන දාගන්න ඕනේ කෙලින්ම ස්ටොක් එක දාගත්ත දෙවෙනියට depreciation should be provided at the
following rate on straight line basis කියලා තියෙනවා ගැලපෙන්න. ඒ කියන්නේ ෂය ෂය කරන විදිය දාලා තියෙනවා. හරි එහෙනම් අපි ෂය ගැලපිල්ල කරලා ඉමු. ෂය කරන්න කියලා තියෙනවා building at 5%, motor vehicle 20% and computer equipment 25%. right? එතකොට මම යනවා දැන් අපේ ශේෂ පිරික්සුමේ අපේ ට්‍රයල් බැලන්ස් එකේ දීලා තියෙනවා cost එක. අපේ non current assets වල cost එක දීලා තියෙනවා. ජංගම නොවන වත්කම් අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපේ ව්‍යාපාර ආයතනයේ තියෙන building, vehicle, computer equipment වගේ දේවල් ගැන අපිට cost එක දීලා තියෙනවා. එහෙනම් මම non current asset වල පුතා මේක ඕගලන්ට ලකුණු ගන්න පුළුවන් ගැළපිල්ලක් බලා ගන්න හරියට කරොත් ලකුණු ගන්න පුළුවන්. එතකොට ඔන්න මම non current assets වල ලියා ගන්නවා අපේ තියෙන ජංගම නොවන වත්කම්. මොනවද තියෙන්නේ? ඕගලන්ට පේනවා ගානේ ශේෂ පිරික්සුමේ දීලා තියෙනවා building, motor vehicle and computer equipment කියන ස්ථාවර වත්කම් ටික අපේ ආයතනයේ තියෙනවා. එහෙනම් මම ලියා ගන්නවා land නැහැ මේ ගානේ. building, building, motor vehicle, building, motor vehicle and computer equipment. කියලා දීලා තියෙනවා. ඒතර මේ වගේ පිරිවැය මම මෙතන ලියා ගන්නවා. බිල්ඩින් වල පිරිවැය 3000යි. ඊළඟට මෝටර් වෙහිකල් වල පිරිවැය 6500යි. කම්පියුටර් ඉක්විප්මන්ට් 2800යි. ඔන්න ලියාගත්තා. හරි. දැන් මේක ඕන කෙනෙක්ට කරගන්න පුළුවන් නේ. හරි. ඊළඟට මම යනවා accumulated depreciation දීලා තියෙනවද බලන්න. ඒ කියන්නේ පුතේ සමුච්චිත ශ්‍රය. හරි. දැන් සමුච්චිත ශ්‍රය අපිට ශේෂ පිරික්සුමේ අවසානයේ හරිය ඔයගලන්ට තියෙනවා accumulated depreciation building කියලා 600ක්. එතකොට මතක තියාගන්න අපි සමුච්චිත ශ්‍රය මෙතන දාන්නේ පුතේ. හරි මේ තියේ දැන් ශේෂ පිරික්සුමේ තියෙන මේ වෙනකම් කරපු ශ්‍රය ටික. ඒකට අපි මේ අවුරුද්දේ ශ්‍රයත් එකතු කරලා තමයි සමුච්චිත ශ්‍රය විදිහට මෙතන දාන්නේ. හරිද? තේරුණානේ මං කියන දේ. ඒ නිසා මං මෙතන මේ තාක් කරලා තියෙන ශ්‍රය සමුච්චිත ශ්‍රය බිල්ඩින් වල 600යි. ඒ නිසා මං එක මෙතන ලියන්නේ 600 කියලා. දැන් මෙතන 600 කියලා ලිව්වොත් මං එතන ප්ලස් මාක් එකක් දාලා තියන්න ඕන මොකටද? මේ අවුරුද්දේ ශ්‍රය එකතු කරන්න. වාර්ෂික ශ්‍රය එකතු කරන්න. හරිද? මෙහෙම. ඒ නිසා මම මෙතන 600 ලියලා ඒක මම මෙහෙම දාන්නේ නැතුව මම 600 පුතේ මෙතනින් ලියනවා. 600යි කියලා. එතකොට මට මතක් වෙනවා මේ තියෙන සමුච්චිත ෂෙය. ඊළඟ මෝටර් වෙහිකල් වල ඔයාලට පේනවා accumulated depreciation on motor vehicle 1300 1300ක් තියෙනවා. මම ඒකත් මේ පිටින් තමයි ලියාගන්නේ. මොකද වාර්ෂික ෂෙය එකතු කරලා මෙතෙන්ට දාන්න ඕන නිසා. ඊළඟ accumulated depreciation computer equipment තියෙනවා 1400ක්. ඒකත් මම මේ පිටින් ලියා ගන්නවා. ඔයාලා කොලේ පැත්තකින් ලියා ගන්න පුළුවන් මේවා. එතකොට ඔයාලට මොකක් හරි වැරදීමක් වුණත් පුතේ ලකුණු හම්බෙන්න සම්භාවිතාවයක් තියෙනවා. මොකද මේ concept එක ඔයාලා දන්නවා මෙතන කටු ඇඩට ලියලා තියෙනවා කියලා එක්සැමිනර්ට පේනවා. තේරුණාද? ඒ නිසා ඒවා මේ කියන දේවල් ඒ විදිහටම කරන්න. හරි. right. ඊට පස්සේ සමුච්චිත ෂයත් ලියාගත්ත පිරිවැයත් ලියාගත්ත පුතේ ඊළඟට දැන් මේ මෙතන ගාණක් හැදුවේ නෑ මම නේද? තේරෙනවනේ. මෙතන මං කරේ පේපර් එකේ ශේෂ පිරික්සුම දිහා බලලා ඒකේ තියෙනව මෙතන ලියාගත්තා. හරි ලේසි. හරි. ඊට පස්සේ තමයි පොඩි කැල්කියුලේෂන් එකක් කරන්න තියෙන්නේ. ඒ තමයි වාර්ෂික ෂය. හරිද? ඕගලන්ට ගැළපිලි නම්බර් B වල නැත්නම් ගැළපිල්ල B වල තියෙනවා depreciation should be provided at the following rate on straight line basis. මෙන්න මේ විදිහට ෂය කරන්න කියලා. building 105යි. හරි building 105යි. එහෙනම් පුතේ ඒ ෂය කරන එකත් ඔයාලට කටු වැඩක් විදිහට පේපර් එකේ පැත්තකින් ලියන්න පුළුවන්. එහෙනම් building ෂය කරන්න ඕනි 105ක් පිරිවැය මත. එහෙනම් 3000න් 105ක් නේද පුතේ? 3000න් 105ක්. ඒක මම මෙතන ඔයගලන්ට මම මේක ලියලා පෙන්නන්නම් මෙතන. මොකද වාර්ෂික ෂය අපි දාන්න ඕන අපේ නෑ අපි මෙතනම ලියන්නම්කො බිල්ඩින් වාර්ෂික ෂය right? එතකොට වාර්ෂික ෂය බිල්ඩින් වල 3000න් කොච්චරක්ද? 105ක්. 3000න් 105ක් වෙන්න ඕන වාර්ෂික ෂය. 3000න් 105ක් කියන්නේ කීයක්ද? වාර්ෂික ෂය. ඔව්.
3,000න් 100%ක් කියන්නේ බිල්ඩින් ඩිප්‍රීසියේෂන් පුතේ 150යිනේ. 150යි. හරිනේ. 150 මම මේක මෙතන ලියලා පෙන්නනවා. ඔන්න මම මෙතන ඩිප්‍රීසියේෂන් කියලාත් ලියන්නම්. ඩිප්‍රීසියේෂන් ඇනුවල් ඩිප්‍රීසියේෂන් තමයි මේ තියෙන්නේ මෙතන හදලා. ඔයාලත් පේපර් එකේ පැත්තකින් මේවා හදලා තියන්න ලකුණු earn කරගන්න ක්‍රමයක් ඒ. ඇනුවල් ඩිප්‍රීසියේෂන් ඒතර 3,000න් 100%ක් කියන්නේ 150යි. ඒතර පුතේ ඒ 150 හරි 150ට 600 එකතු කරලා තමයි මම මෙතන දාන්න ඕනේ. තේරුණාද? 150යි 600යි එකතු කරලා. ඒ නිසා මම equal 600 දාන 150 දැන් Excel sheet එකේ නිසා 150යි 600යි මෙහෙම එකතු කරන්න පුළුවන්. ඔයාලා පේපර් එකේ මැනුවලි එකතු කරලා දාන්න ඕනේ. එතකොට එනවා අපිට 750ක් මෙතන accumulated depreciation. හරි. ඊට පස්සේ මම යනවා motor vehicle depreciation වලට 120ක් තියෙන ෂෙයා කරන්න කියලා පිරිවැය මත සරල මාර්ග ක්‍රමේ නැත්නම් straight line basis. එතන motor vehicle වල පිරිවැය 6500යි 6500න් කොච්චරක්ද ෂෙයා කරන්න ඕනේ 100ට 20ක්. එහෙනම් 6500න් 120ක් කීයද? 6500න් 120ක් කියන්නේ පුතා motor vehicle depreciation එනවා 1300ක්. නේද? 1300යි. 6500න් 110ක් කියන්නේ 650යි 650 ඒව දෙක 1300යි. right? එතකොට දැනටමත් 1300 අක්ෂය තියෙනවා. එතකොට මම මේකට වාර්ෂික ෂයත් එකතු කරනවා equal දැනට තියෙන 1300 ධන මේ අවුරුද්දේ 1300. එතකොට පුතේ accumulated depreciation 2600ක් එනවා. ඊළඟට computer equipment 2800 අපිට ෂෙයා කරන්න කියලා තියෙන්නේ 125ක්. 125ක්. හරි? එතකොට 125ක් බැලුවම 2800න් අපිට ලැබෙනවා 700ක්. එහෙනම් 700යි වාර්ෂික ෂය. එතකොට මෙතන accumulated depreciation තියෙනවා 1400ක්. ඒකට මම එකතු කරනවා 700ක් වාර්ෂික ෂය. එතකොට එනවා 2100ක් accumulated depreciation නැත්නම් සමුච්චිත ෂය. හරිද පුතේ? ඊට පස්සේ මම එතනින් එහාට මොකුත් කරන්න යන්නේ නෑ. ඊළඟට මම මේ ආපු වාර්ෂික ෂය මොනවද පුතේ? අපේ ඒවා ලියන්න ඕන. අපේ ලාභ ප්‍රකාශය නැත්නම් profit and loss statement එකට අපි දාන්න ඕන වාර්ෂික ෂය කියන්නේ අපේ වියදම. එහෙනම් මම අමතක නොකර මේක ලිව්වත් සමගම ඊළඟ දේ තමයි මම කරන්න ඕන මෙයාව ගිහිල්ලා අපේ ලාභ ගිණුමට දා ගන්නවා. නැත්නම් profit and loss statement එකේ ලියා ගන්නවා. එහෙනම් මම ලියනවා building depreciation annual depreciation building. හරි. එහෙනම් building depreciation කියලා කියන්නේ ඒක administrative expense එකක් නැත්නම් පරිපාලන වියදමක් නේද? එහෙනම් මම ලියනවා BUILD building depreciation. හරි building depreciation කීයද? 150යි. මම ලියා ගන්නවා පළවෙනි මම ලියා ගන්නවා දෙවෙනි තීරුව 150යි කියලා. ඊළඟට මොකද්ද කරේ? motor vehicle depreciation. දැන් motor vehicle කියන්නේ පුතේ වාහන බෙදා හරින්නනේ අපි පාවිච්චි කරන එක බෙදා හැරීමේ වියදමක්. බෙදා හැරීමට සම්බන්ධ වියදමක්. එහෙනම් motor vehicle depreciation. මෙතන ලියාගන්නේ වාර්ෂික ෂය. හොඳේ. ඒතකොට motor vehicle වාර්ෂික ෂය කීයද අපි හොයාගත්තේ 1300යි කියලා. එහෙනම් ඒක ලියනවා දෙවෙනි තීරුවේ මම 1300යි කියලා. ඊළඟට computer equipment depreciation. ඒක පරිපාලන වියදමක් වාර්ෂික ෂය 700යි. එහෙනම් මම administrative expenditure වලට ගිහිල්ලා computer equipment depreciation කියලා ලියනවා කීයද? 700යි. ඔන්න දැන් තමයි අපේ ෂය ගැලපිල්ල කරලා ඉවර උනේ. තේරුණාද? එහෙනම් ෂය ගැලපිල්ල කරන්න අපි මොනවද පුතේ කරේ? අපි දේවල් කීපයක් කරා. මුලින්ම කරේ non current assets වල අපේ තියෙන fixed assets ටික ලියාගත්තා. ඒකේ පිරිවැය ටික ලියාගත්තා. ඊළඟට සමුච්චිත ෂය ශේෂ පිරික්සුමෙන් බලලා පැත්තකින් ලියාගත්තා. ඊට පස්සේ අපි වාර්ෂික ෂය මේ විදිහට හොයලා වාර්ෂික ෂය කැල්කියුලේට් කරලා දීලා තියෙන percentages අනුව percentages දීලා තියෙන ගැළපිළිවෙල බලලා පිරිවැයට ඒ ගානට ෂය හොයලා ඒ ෂය ටික එකතු කරා සමුච්චිත ෂය වලට සහ ඒක ලිව්වා මේ තීරුවේ ශේෂ පත්‍රයේ නැත්නම් financial position statement එකේ ඊට පස්සේ වාර්ෂික ෂය ගිහිල්ලා දැම්මා profit and loss statement එකේ අදාළ තැන්වල ලිව්වා. තේරුණා නේද? එතකොට ඒ තමයි අපේ ෂය ගැලපිල්ල. හරි. එතකොට මේ සියල්ලම
ශ්‍රය ගැලපිල්ලට අදාළයි. මම ඒක ඔයාලට පැහැදිලි වෙන්න. ඒක මෙන්න මේ වගේ ලයිට් කලර් එකක් දානවා. ඩිප්‍රිසියේෂන්. එතකොට ඔයාලට තේරෙනවා ඩිප්‍රිසියේෂන් ගැලපිල්ල තැන් දෙකකට ඇවිල්ලා තියෙනවා නේද? ඒ වගේම selling and distribution expenditure, ඒ වගේම administrative expenditure ලියලා තියෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ පුතේ මට අවශ්‍ය නම් මේක මෙතනින් මෙයාගෙන් මෙයා අඩු කරලා මෙතන කෙලින්ම දාගන්නත් පුළුවන්. මම ඒකත් කරනවා. equal මේක Excel එකේ ලේසි නිසා මෙයා ඍණ මෙයා. හරි. ඊට පස්සේ මම මේක පල්ලෙහාට ඇද්දම මට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් 2250යි 3900යි 700යි කියලා net amount එක එනවා. ඔයාලට මෙහෙම කරන්න බෑ Excel sheet එකේ නෙවෙයි නිසා මැනුවලි කරන්න ඕන. හරි. තේරුණානේ? ඔන්න ෂෙයා ගැලපිල්ල ඉවරයි. ඊට පස්සේ පුතේ ඊළඟ ගැලපිල්ල බලනවා මම C. The following expenses are outstanding for the current financial year. එතුර මතක තියාගන්න outstanding කියන වචනේ තේරුම පුතේ ගෙවලා නැහැ. ගෙවන්න තියෙනවා කියන එක, ගෙවිය යුතු කියන එක. එහෙනම් salaries and wages 250කුයි advertising 200කුයි ගෙවන්න තියෙනවා. ගෙවලා නැහැ. එහෙනම් අපි දන්නවා accrual basis එක අනුව, උපචිත සංකල්පයට අනුව ගෙවලා නැතත් වර්ෂයට අදාළ වියදම් අපි ලාභය හොයනකොට ගණනය කරන්න ඕන, ලියන්න ඕන. ඒක සලකා බලන්න ඕන. එහෙනම් පුතේ මුලින්ම මම මේ expenditure දෙක salaries and wages and advertising කියන දෙක ගිහිල්ලා ලියා ගන්නවා. දැන් මේවා ගෙවලා නැහනේ. ගෙවලා නැත්තම් අනිවාර්යෙන් වගකීමක් නෙවෙන්නේ. එහෙනම් මම ගිහිල්ලා අමතක වෙන්න කලින් ඒක වගකීම් වල ලියා ගන්නවා. ඒක මම ලියන්නේ පුතේ salaries and wages advertising ගෙවලා නැහැ. ඒ නිසා accrual කියන වචනේ මම ලියනවා. accrual. ඒ කියන්නේ outstanding කියන එකම තමයි. accrual නැත්නම් මම outstanding කියන වචනේත් මෙතන ලියනවා ඔයාලට ඉගෙන ගන්න. outstanding කියලා ලිව්වත් හරි. outstanding එකක් තමයි salaries and wages. salaries and wages. හරිද? salaries and wages තියෙනවා outstanding salaries and wages 250කුයි. මම දෙවෙනි තීරුවේ ලියන්නේ. ඊළඟට accrual නැත්නම් outstanding advertising. ඒවා current liabilities ගෙවලා නැහැනේ. advertising expenditure තියෙනවා 200ක්. ඒ 200ත් මම දෙවෙනි තීරුවේ ලියා ගන්නවා. තේරුණානේ? ගෙවලා නැති නිසා වගකීමක් එහෙම ලියාගත්තා. ඊළඟට පුතේ ගෙව්වත් නැතත් මේක වර්ෂයේ වියදමක් නිසා මම salaries and wages කියන වියදම දා ගන්නවා. ඒක අපේ administrative expenditure එකක්. එතකොට හැබැයි දැන් මේ ගෙවලා නැහනේ. ඒතර ගෙවපු ටිකත් වියදමක් නේද? ඒ නිසා මම මෙතන අයිනෙන් තමයි මේක ලියාගන්නේ. මොකද අවසානයේ salaries and wages ශේෂ පිරික්සුමේ තියෙන ගානට අපි මේ ගාන ගෙවලා නැති වුණත් ඒකත් එකතු කරන්න ඕනේ. ඒ නිසා මම පිටින් ලියා ගන්නවා කටු වැඩක් විදියට මෙතන 250. පිටින් ලියාගත්තේ මේ 250 ඊයේ ගෙවලා නැහැනේ. දැන් ගෙවපු ටිකත් එක්ක එකතු කරලා තමයි මෙතන ටෝටල් එක දාන්නේ. ඒකයි. ඊළඟට ඇඩ්වර්ටයිසින් තියෙනවානේ. ඇඩ්වර්ටයිසින් කියන්නේ මොකද්ද පුතේ? ඒක බෙදා හැරීමේ වියදමක්. විකිණීමේ හා බෙදා හැරීමේ වියදමක්. ඒ නිසා මම ඒක selling and distribution expenditure වල ලියලා එළියෙන් ලියා ගන්නවා ඒ ගෙවලා නැති 200. මොකද ගෙවපු එකත් එක්ක එකතු කරලා දාන්න. හරි. ඔන්න එහෙනම් salaries and wages පුතාලට මෙතන බලා ගන්න පුළුවන්. ඇඩ්වර්ටයිසින් මෙතන බලා ගන්න පුළුවන්. එතකොට ඒක මම මේ එළියෙන් දාලා තියෙනවා. මම මේ කලර් කරන්නේ ඔයාලට පැහැදිලි වෙන්න එකින් එක ගනුදෙනුව. මේ ගැලපිල්ලත් එක කොහොමද හැදුවේ කියලා. ඊට පස්සේ පුතා මෙතන outstanding කියලා දාගෙන තියෙනවා. පේනව නේද? outstanding කියලා මෙතන දාගෙන තියෙනවා. හරි නේද? right? පැහැදිලි. right? මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊට පස්සේ බලන්න ඕන පුතේ අපි මේ ගැලපිලි ඉවරයක් කළාම දාන්න බලමු ශේෂ පිරික්සුමේ මොනවද තියෙන්නේ කියලා. ශේෂ පිරික්සුමේ කීයක් තියෙනවද? ඒ කියන්නේ ගෙවපු ගාන අපි බලමු. එතකොට salaries කියලා පුතාලට බලා ගන්න පුළුවන් 3250ක්. 3250ක් තියෙනවා පුතේ. හරිද? salaries 3250ක් ගෙවලානේ. ඒ කියන්නේ එහෙනම් මොකද කරන්න ඕන? මේ 250යි 3250ට එකතු කරන්නයි ඕනේ නේද? එහෙනම් මම මෙතන ලේසියට ලියනවා. ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා මෙතන මම ප්ලස් මාක් එකක් දානවා. එයා එහෙම බෑ නේද? Excel එකේ අමාරුයි එහෙම ප්ලස් මාක් එකක් දාන්න. ඒ නිසා මම මෙතන 250ම තියනවා. ඔව් සැලරි 250ම තියනවා පුතේ. ඊට පස්සේ මම මෙතනදී දැන් ඔයගලන්ට ශේෂ පිරික්සුමේ තියෙනවනේ සැලරිස් කියලා කීයක් තියෙනවද? 3250ක් තියෙනවා.
එහෙනම් මම equal 3250 right? ඊට පස්සේ මම ඒකට එකතු කරනවා මේ 250. මේ 250 ගෙවලා නැති 250 එකතු කරනවා. හරි? එකතු කරනවා. ඔන්න එතකොට අපි දාන්න ඕන amount එක 3500යි පුතේ. salaries and wages කියලා 3500ක් තමයි අපි ලාභ අලාභ ගිණුමට දාන්න ඕන. නැත්නම් profit and loss statement එකට දාන්න ඕන. ඒ විදිහටම මම advertising උත් බලනවා. advertising තියෙනවා 1800ක්. එහෙනම් පුතේ මෙතන මම equal 1800 ධන 200 තමයි මම මෙතන දාන්න ඕන. එතකොට 2000ක් තමයි මම ලියන්න ඕනි profit and loss statement එකේ. තේරුණානේ දැන් කරපු දේ නේද? ඒ ගැළපිල්ල තේරුණානේ. ගෙවලා නැති එක current liabilities වල ලිව්වා. ගෙවලා නැති වුණත් ඒක උපජිත සංකල්පයට අනුව වාර්ෂික වියදමක් නිසා වර්ෂයේ වියදමක් නිසා ඒක මම profit and loss statement එකේ ලියා ගත්තා මෙන්න මේ විදිහට. ඉස්සෙල්ලා පිටින් ලිව්වා. පිටින් ලියලා ශේෂ පිරික්සුමේ තියෙන ගෙවලා තියෙන ගානට එකතු කරලා ඒක දැම්මා. ඔන්න අපි ඒ ගැළපිල්ලත් කරා. ඊළඟට පුතේ the following expenses are prepaid. එතකොට ඒ ඔය ඕකෙම ඒ කියන්නේ අපි ගෙවලා නැති කියන එක නැත්නම් outstanding කියන එකේ අනිත් පැත්ත තමයි අපි වැඩිපුරත් එක්ක ගෙවනවා. නේද? එක්කෝ outstanding ඒ අනිත් විදිහ තමයි අපි ඉස්සරහටත් එක්ක ගෙවනවා කියන එක. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. එතකොට ටෙලිෆෝන් බිලයි ඉලෙක්ට්‍රිසිටි බිල් එකයි අපි prepaid. prepaid කියන්නේ වැඩිපුර ගෙවලා තියෙනවා. එහෙනම් පුතේ අපි දන්නවා වැඩිපුර ගෙව්වා කියන්නේ ඉස්සරහටත් එක්ක ගෙව්වා කියන්නේ ඒක අපේ වත්කමක්. ඇයි ඒ? අපි ගෙවන්න ඕනේ අපි ලබන මාසෙටත් එක්ක ගෙවලා. එහෙනම් පුතේ ඒක අපේ වත්කමක් බවට පත් වෙනවා. එහෙනම් මම අපේ current assets වලට ගිහිල්ලා ලියනවා prepaid expenditure දෙක. එකක් තමයි prepaid telephone bill. අනිත් එක තමයි prepaid telephone bill and electricity bill. මම මේ දෙකම prepaid නම් වත්කමක් නිසා මෙතන ලියා ගන්නවා. prepaid electricity bill සහ ටෙලිෆෝන් බිල පුතේ කලින් ගෙවලා වැඩියෙන් ගෙවලා හරිද එහෙනම් ටෙලිෆෝන් බිල් තියෙනවා 25ක් ඒක මම දෙවෙනි තීරුවට දානවා කෙලින්ම ඉලෙක්ට්‍රිසිටි තියෙනවා 30ක් හරි දැන් මේ කලින් ගෙවලයි තියෙන්නේ කොන්න මේ දෙක කලින් ගෙවලා හරිද එතකොට පුතේ මේ කලින් ගෙවපුවා අපිට වත්කමක් ඒ වගේම මේ දෙකම වියදම්නේ නේද එතකොට ටෙලිෆෝන් බිල් එකයි ඉලෙක්ට්‍රිසිටි බිල් එකයි දෙකම අපේ වියදමක් එහෙනම් මම මේක එහෙමම කොපි කරලා ටෙලිෆෝන් and ඉලෙක්ට්‍රිසිටි කියන්නේ අපේ පරිපාලන වියදම්නේ. පරිපාලන වියදම් වල ලියනවා මේ දෙක ඒ විදිහටම. හරිද? ඊට පස්සේ මම බලනවා දැන් මේ කලින්නේ ගෙවලා තියෙන්නේ. එහෙනම් පුතේ අපි කාල පරිච්ඡේදයට අදාළ ඒවා විතරයි ගන්න. එහෙනම් වැඩිපුර ගෙවපු ටික මම මෙතනින් අඩු කරනවා. හරි වැඩිපුර ගෙවපු ටික මම මෙතනින් අඩු කරනවා. කොහොමද අඩු කරන්නේ? මෙතනින් මම අඩු කරන්න ඕනේ ඔය වැඩිපුර ගෙවලා තියෙන 25කුයි 30කුයි පුතේ. රයිට් ඒ නිසා මම මෙතන less 25 කියලා ලියනවා මයිනස් මාක් එක දාන්න බැරි නිසා මෙතන ඉලෙක්ට්‍රිසිටි බිල් එකෙක් අඩු කරන්න ඕනේ. ගෙවලා තියෙන ගාණෙන් 30ක් අඩු කරලා තමයි අපි කාල පරිච්ඡේදයට අදාළ ටික විතරයි මෙතන ලියන්නේ. තේරුණා නේද? එතකොට ඔයාලට පේනවා ඉලෙක්ට්‍රිසිටි and ටෙලිෆෝන් බිල් බැලුවහම ශේෂ පිරික්සුමේ පුතේ ඉලෙක්ට්‍රිසිටි බිල් තියෙනවා කීයක්ද? ටෙලිෆෝන් බිල තියෙනවා 525ක්. හරි 525ක් තියෙනවා පුතේ. එහෙනම් මං equal 525 minus කීයද ලියන්න ඕනි? මේ 25 අඩු කරනවා. එතකොට 500ක් තමයි ටෙලිෆෝන් බිල එන්නේ. එතකොට prepaid නෙවෙයි ටෙලිෆෝන් බිල්. මෙතන ඉලෙක්ට්‍රිසිටි බිල්. හරි? එතකොට ඉලෙක්ට්‍රිසිටි බිල් එක ලියන්න ඕන කීයක්ද 1280ක් තියෙනවා ඉලෙක්ට්‍රිසිටි බිල් එක 1280ක් ඒක මම අඩු කරන්න ඕන පුතේ මේ කලින් ගෙවපු 30 එතකොට තමයි කාල පරිච්ඡේදයට අදාළ ටික එන්නේ එහෙනම් කීයද 1250ක් තමයි මම මෙතන ලියන්න ඕන හරි ඔන්න ඒ ගැලපිල්ලත් ඉවරයි තේරුණාද කරපු හැටි මේ දැන් නිල් පාටෙන් දාලා තියෙන මේ ගැලපිල්ල පුතේ ශේෂ මේ තියෙන්නේ මොකක්ද අපේ statement of financial position. හරිද? එයාගේ මේක ඉදිරියට ගෙවපු ඒවා වත්කමක් බවට පත් වෙනවා. හැබැයි ඒක අපේ වියදමක්නේ කොහොමද? ටෙලිෆෝන් බිල් එකයි ඉලෙක්ට්‍රිසිටි බිල් කියන්නේ අපේ පරිපාලන වියදම්. පරිපාලන වියදම් වල ලියනකොට කාල පරිච්ඡේදයට අදාළ ටික විතරයි අපි profit and loss statement එකේ ලියන්නේ.
එතකොට අපි ඉස්සරහට ගෙවපුව අඩු කරලා තමයි ලියන්නේ. හරි? මේ පැත්තෙන් ඒ කරපු දේ කටු සටහන් තමයි දාලා තියෙන්නේ. අපි ගැළපිල්ල කරපු විදිහ. ඔයාලත් පේපර් එකේ එක පැත්තකින් ලියලා තිබ්බම ඔයාලට ලේසි සහ පැහැදිලි. එක්සැමිනටත් තේරෙනවා ඔයාලට කොතන හරි වැරදුනත් කැල්කියුලේෂන් වලදී ඔයාලට මාක් එකක් එකමාරක් භාගයක් හරි ලැබීමේ සම්භාවිතාවයක් තියෙනවා. තේරුණාද? ඔන්න එහෙනම් අපි ඒ ගැළපිල්ලත් කරලා ඉවරයි. හරි? ඊළඟට it was revealed that 20 could not be collected from one of the debtors by the close of the current financial year. It was revealed that 20 could not be collected from one of the debtors. එතකොට ඔන්න හොයාගෙන තියෙනවා මේ අවුරුද්දේ එක ණය ගැතියකින් අපිට අය කරගන්න බැරි වෙනවා නැත්නම් රුපියල් 20 ඒ කියන්නේ 20ක් නේද 20000ක් ඒ කියන්නේ 20ක් අය කරගන්න බැරි වෙනවා පුතේ 20ක් අය කරගන්න බැරි වෙනවා කියන්නේ මොකද්ද බොල් ණය bad debts නේද පුතේ bad debts ඔන්න 20 තියෙනවා හරිද බොල් ණය 20ක් තියෙනවා හරි එහෙනම් bad debts එන්නේ මොකටද පුතේ බෙදා හැරීමේ වියදම් වලට එහෙනම් මම මෙතන bad debts කියලා ලියනවා bad debts 20යි හරි ණය ගැතියන්ගෙන් බොල් වෙනවා 20ක් හරිද එතකොට මේ ණය ගැතියෝ බොල් වෙන 20 ණය ගැතියෝ අපි කොහෙද ලියන්නේ පුතේ සාමාන්‍යයෙන් අපේ ජංගම වත්කමක්නේ ණය ගැතියෝ නේද එහෙනම් debtors කියලා මම මෙතන ලියනවා ණය ගැතියෝ හරිද debtors ණය ගැතියෝ කොච්චරක් ඉන්නවද අපේ ශේෂ පිරික්සුමේ debtors නැත්නම් account receivable කියලා අපි මේවට කියනවා පුතේ ලැබෙන්න තියෙන සල්ලිනේ 420ක් ඉන්නවා ශේෂ පිරික්සුමේ හර පැත්තේ හරි 420ක් ඉන්නවා හර පැත්තේ ඉන්නේ මෙයා අපේ වත්කමක්නේ ණයගැතියෝ කියන්නේ ඒ නිසා තමයි හර පැත්තේ ඉන්නේ බැර පැත්තේ ඉන්නේ කවුද ණය හිමියෝ හරි ශේෂ පිරික්සුමේ එතකොට 420ක් ඉන්නවා මේ 420න් පුතේ දැන් 20ක් බොල් වුණානේ නේද? ඒ නිසා මම මේකෙන් අර ඒ 20 අඩු කරනවා. මේ බොල් ණය 20 අඩු කරනවා. එතකොට නේද? equal 420 මම බොල් ණය 20 අඩු කරනවා මෙතන. එතකොට 400යි අපේ ණය ගැතියෝ ඉන්නේ දැන්. හරිද? එතකොට ණය ගැතියන්ගෙන් නේ අවසානයේ අපේ ඉන්න ණය ගැතියන්ගෙන් කියලා තියෙනවා ගැළපිල්ලක් මොකද්ද? doubtful debt provision. ඒ කියන්නේ doubtful debt provision කියන්නේ පුතා අඩමාන ණය වෙන් කිරීම. 10%යි. over closing debtors. නේද? closing debtors කියන්නේ අවසාන ණය ගැතියෝ. අවසාන ණය ගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කරන්නලු. ඒකයි මම මෙතන පළවෙනි තීරුවේ ලියාගත්තේ සාමාන්‍යයෙන් ණය ගැතියෝ සහ අඩමාන ණය ඉන්නවා අපේ ගැළපිළිවෙල. එතකොට එහෙනම් මම ණය ගැතියන්ගෙන් උන්න අඩමාන ණය වෙන් කරන්න යන්නේ. doubt provision of ඒ කියන්නේ අඩමාන ණය වෙන් කිරීම. provision for doubtful debtors. අඩමාන ණය වෙන් කිරීම 10%යි කියන්නේ පුතේ 400න් 10%ක් නේද? එහෙනම් මම ඒක මෙතනට ලියලා පෙන්නන ඕගලන්ට මතක් වෙන්න 400න් 10%ක් කියන්නේ 40යිනේ නේද? එහෙනම් අඩමාන ණය වෙන් කිරීම 40යි. මේ 40 පුතේ අපි අඩු කරන්න ඕනි. ණය ගැතියන්ගෙන් අඩමාන ණය වෙන් කිරීම අඩු කරන්නයි ඕන. එතකොට 400න් 40ක් ගියපුවාම අපේ අවසාන ණය ගැතියෝ ඉන්නේ පුතේ 400න් 40ක් ගියාම කීයද? 360යි. නේද? ඒක මම දෙවෙනි තීරුවේ ලියනවා. අපේ ණය ගැතියෝ 360ක් තමයි එන්නේ. ඔන්න ණය ගැතියෝ 360ක් මෙතන දාගත්තා. හරිද? මේ තියෙන ණය ගැති ගැළපිල්ල 360යි. එතකොට right මෙතන bad debtors හරි නේද? එතකොට ඔන්න අඩමාන ණය මෙතන දාගත්තා 20. ඒ වගේම අඩමාන ණය මෙතන 20ක් අපි අඩු කරලා තියෙනවා. ඒ 20 අඩු කරලා මෙතන දැන් මේ 400යි. ඊට පස්සේ provision for doubtful debtors provision for doubtful debtors ඒ කියන්නේ අඩමාන ණය වෙන් කිරීම 40ක් අඩු කරලා තමයි අවසාන ණය ගෙතියු දැම්මේ. ඒ වගේම පුතේ අඩමාන ණය කියන්නේ අඩමාන ණය ගිණුම හර අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැර. එහෙමනේ අඩමාන ණය ගිණුම් තියන්නේ. එතකොට මේ අඩමාන ණය කියලා කියන්නේ අපේ වියදමක් නේද? අඩමාන ණය කියන්නේ වියදමක්. ඒක පුතේ විකිණීමේ හා බෙදා හැරීමේ වියදමක්. මොකද ණය ගැතියන්ට සම්බන්ධ එකක්නේ. එහෙනම් බොල් ණය අඩමාන ණය දෙකම වියදම්. එහෙනම් මම මෙතන
අඩමාන ණය කියලා ලියනවා අර වෙන් කරපු 100ට 10 කියන්නේ 40යි. නේද පුතේ? ඒ 40 අඩමාන ණය විදියට මෙතන ලියන්න ඕනි. අන්න එතකොට තමයි අපේ ණයගැතියෝ සහ අඩමාන ණය බොල් ණය කියන ගැළපිලි ටික ඉවර වෙන්නේ. තේරුණානේ මේ කොළ පාටෙන් තියෙන්නේ ඒක. හරිද? ඔව් ඊට පස්සේ පුතේ අපේ ගැළපිලි ටික අහවරයි. නේද? අපේ ගැළපිලි ටික ඉවරයි දැන්. හරි ඔන්න ඔය ටික ඉවර වෙලා තමයි පුතාලට ඊට පස්සේ කිසි දෙයක් නැහැ. දැන් ඉතින් ගාන හැදුවා වගේ තමයි පුතේ. මේ ටික කරගත්තට පස්සේ දැන් මම මේ පැහැදිලිව පාට පාටෙන් දාලා තියෙනවා කොහොමද කලින් ගෙව්වම කොහොමද ගිණුම් තියන්නේ? ඒ කියන්නේ ප්‍රීපේයිඩ් කොහොමද ගිණුම් තියන්නේ? ඊට පස්සේ ගෙවලා නැත්තම් ඒ කියන්නේ අවුට්ස්ටෑන්ඩින් එහෙම නැත්තම් ඇක්රූවල් කොහොමද ගිණුම් තියන්නේ? ෂය කොහොමද ගිණුම් තියන්නේ මේ පාටෙන්? රයිට් ඊළඟට අඩමාන ණය සහ ණයගැතියන්ගේ ගැළපිල්ල කොහොමද කරන්නේ? ඉස්සරහට ගෙව්වම මේ නිල් පාටෙන් දාලා තියෙන්නේ නේද? නැත්තම් ප්‍රීපේයිඩ් වුණාම කොහොමද ගිණුම් තියන්නේ කියන එක පැහැදිලිව ඔන්න දාලා තියෙනවා මේ ගානේ මම කියලා දුන්නා. තේරුණා නේද? ඊට පස්සේ පුතේ ඔයාලට කිසි දෙයක් නෑ. ඔයාලට තියෙන්නේ ශේෂ පිරික්සුමේ අපේ ට්‍රයල් බැලන්ස් එකේ තියෙන අයිටම්ස් ටික මේකේ ලියාගෙන යන්න විතරමයි තියෙන්නේ. තේරුණාද? ලියාගෙන යන්න තියෙන්නේ. එතකොට ඔයාලට මේක අවසානයේදී සුළු කරගන්න වෙලාවක් නැති වුණත් පුතේ මේ අයිටම්ස් වලට ලියලා තියෙනවට ලකුණු ලැබෙනවා අනිවාර්යෙන්ම. තේරුණාද? ඒ නිසා මේ accounting අමාරුයි කියලා හිතන්න එපා. අනිවාර්යයෙන්ම ලකුණු ස්කෝර් කරගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් මේක. මේ items වලට තමයි ලකුණු ලැබෙන්නේ. ඔයාගේ අවසානයේ මේක බැලන්ස් වෙනවටවත් ඔයා මේවා සුළු කරලා හරි උත්තර ගන්නවටවත් නෙමෙයි පුතේ. ඔයාගේ gross profit එක net profit එක වැරදෙන්න පුළුවන්. කමක් නැහැ. මේ items වලට ඔයාලට ලකුණු ලැබෙනවා. තේරුණාද? ඒ නිසා බැහැ කියලා හිතන්න එපා. මේක බැලන්ස් උන් නැති වුණා කියලා අවුල් ගන්න එපා. ඒවට කමක් නැහැ. බැලන්ස් වෙනවා නම් වඩාත් හොඳයි. නමුත් මේ items වලටයි ලකුණු ලැබෙන්නේ. තේරුණා නේද? හරි. එහෙනම් මේ ටික කරගන්න පුළුවන් කියන්නේ ඕගොල්ලන්ට ඉතාම හොඳයි. එතකොට එන ගැළපිලි ටික තේරෙනවානේ. අවසාන තොගය ගැළපිල්ලක් විදියට දෙනවා. ෂය ගැළපිල්ල තියෙනවා. ඊළඟට ප්‍රීපේයිඩ් එකක් දෙනවා. අවුට්ස්ටෑන්ඩින් එකක් දෙනවා. බොල් ණය සහ අඩමාන ණය ගැළපිල්ල. bad debts and provision for doubtful debts කියන එක එනවා. ඔය ටික පුළුවන් නම් ඉතාම හොඳයි. right? තේරුණානේ නේද? එහෙනම් ඒ ටික මේ වීඩියෝ එකෙන් බලලා ගොඩාක් සැරයක් බලලා පුරුදු වෙන්න. ඒ ටික පුළුවන් කියන්නේ පුතේ ඊටාම හොඳයි. ඊළඟට කිසි දෙයක් නැහැ. ඉතිරි අයිටම්ස් ටික මේ යටතේ ලියාගෙන ගියාම ගාන හදලා ඉවරයි. හරි? ඕකේ.